අද උදේට මම බබාට හදාගත්තේ හබල පෙති වලින් කැඳ එකක්. මම බබාට හබල පෙති වලින් රෙසිපීස් හදලා දෙන්න පටන් ගත්තේ බබාට මාස 7 වගේ ඉඳලා. ඉතින් හබල පෙති කියලා කියන්නේ පුංචි බබාලට වගේම ලොකු අපිටත් ගොඩාක් පෝෂ්‍යදායී ආහාරයක්. ඉතින් මම මේ හබල පෙති කැඳ එක හදන්න අද අරගන්නේ ප්‍රධාන වශයෙන්ම හබල පෙති, එතකොට පොල් කිරි, එතකොට සුදු ලුණු, කරපිංචා, කුරුඳු පොත්තක්, කරාබන ටික කෑල්ලක්. ඒ ටික තමයි මම ප්‍රධාන වශයෙන්ම මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බබාගේ භාජනයක් ලිපේ තියාගෙන මම ඒකට දාගන්නවා පොල් කිරි ටික. ඒකටම මම දාගත්ත කරපිංචා, සුදු ලුණු. ඊට පස්සේ හොඳට සෝදාගත්ත හබල පෙති ටිකත් මේකටම එකතු කරගන්නවා. ඉතින් මම මේ හබල පෙති 5-6 වතාවක්ම හොඳට හොදලා වතුර සීරෙන්න තියලා තමයි අරගත්තේ. ඉතින් මේ කැඳ එකට තව ඔයගොල්ලන්ට රටේ ඉඳී හකුරු එකතු කරගන්නත් පුළුවන්. මම නම් ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් ලුණු එකතු කරගන්න නැතුව මාස 7 ඉඳලා බබාලට මේ විදිහට හදලා දෙන්න පුළුවන්. ඉතින් මම ඒකම බනානා පෑන්කේක්ස් ටිකකුත් හදාගත්තා. බබාට කන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේ හබල පෙති කැඳ එක ටිකක් උකු ගතියෙන් වැඩි. ඉතින් මම බබාට බොන්න පුළුවන් වෙන විදියට මේක ටිකක් බ්ලෙන්ඩ් කරලා අරගත්තා. එතකොට බබාට පහසුවෙන් මේක බොන්න පුළුවන් නිසා. ඉතින් මම බබාට පෑන්කේක්ස් නම් නිතරම හදලා දෙනවා. ඉතින් මමත් බබා එක්කම උදේ කෑම එක ගත්තා. බබාට හදපු දේවල් වලින්ම. ඉතින් මම බබාගේ මෝර්නින් ස්නැක් එක විදියට අද දුන්නේ පළතුරු.